දේශනා අංක 3 මහා අතිපදෝපම සූත්‍රය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියාති. අපි කතා කරමින් හිටියේ ත්‍රිලක්ෂණය ගැන ටිකක්. නිවන ගැන කතා කරමින් හිටියේ. නිවනේ මේ ඇතිවීම නැතිවීම යන ස්වභාවයන් නැති නිසා අනිත්‍ය ලක්ෂණය නොදරන නිසා නිට්ටයයි. ඊළඟට ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩා නොවිදින ධර්මයක් නිසා මේ දුක්ඛ ලක්ෂණය නැති නිසා සැපයි, නිවන සැපයි. නිවන විතරයි ආරි සත්‍යයට අනුව සැප. පරමාර්ථ සත්‍යයට අනුව සැප වේදනාව, ආරි සත්‍යයට අනුව දුකයි. මොකද පරමාර්ථ සත්‍ය කතා කරන සුඛ වේදනාව අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය දරනවා. ඒ නිසා අනිත්‍යයි දුකයි නම් සැප වෙන්නේ නැහැනේ. දුකයි නම් සැප නැහැනේ. දුක නම් දුක තමයි. සැප නම් සැප. යංකින්චි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. ආරි සත්‍යයට අනුව. යමක් විඳිනවා නම් ඉතින් ඒක සැප වුණත් දුක් වුණත් උපේක්ෂා වුණත් දුකම තමයි. නොවිදිනවා නම් නොවිදිනා සැපේ විතරයි. දැන් නිවන නොවිදිනා සැපයක්. නොවිදිනා සැපයක්. ඒක විතරයි සැප. ඒකට කියනවා අවේදිත සුඛය කියලා. අවේදිත සුඛය. වේදිත සුඛයක් නෙමෙයි නිවන. විඳින සැපයක් නෙමෙයි. අවේදිත සුඛයක්. ඒ සුඛය අරමුණු කරන්න බැහැනේ අපිට කොහොමද කියලා. මොකද නිවන අරමුණු කරන්න පුළුවන්නේ ආර්යයන්ට විතරයි. නිවන සිත් 19කින් අරමුණු කරනවා. ඒතර අපිට උපදින සිත් හතරක් මේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් හතරකුත් තියෙනවා නිවන අරමුණු කරගෙන. නමුත් අපිට ඒකෙන් අරමුණු කරන්න බැහැනේ අපිට ඒ සිතේ ඉපදුනාට. ඒක ආරි ශ්‍රාවකයෙකුට තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතරෙනුත් නිවන අරමුණු කරන්න පුළුවන්. අපිට කිසිම සිතකින් අපිට උපදින කිසිම සිතකින් අපිට නිවන අරමුණු කරන්න බෑ. ඒ නිසා මේ අවේදිත සුඛය අපිට අරමුණු කරගන්න බෑ. නිවන් සැපේ. එතකොට හැබැයි නිවන අනාත්මයි. නිවන තම වශයෙන් පවත්වන්න බෑ. ඒ නිසා නිවන අනිත්‍ය නොවුනට දුක් නොවුනට අනාත්මයි. ඒකයි දක්වන්නේ සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මයන්ම අනාත්මයි. සියලු ධර්ම මේ සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්මයන්ම අනාත්මයි. නිවන ඇතුළුව චිත්තචෛතසික රූප නිබ්බාන සතර පරමාර්ථ ධර්මයන්ම අනාත්මයි. එතකොට දැන් දුක්ඛ සත්‍යයට පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍ය කියන්නේ ලෞකික සිත් 81 කිව්වා. මේ ලෞකික සිත් 81 ලෝභ වර්ජිත චෛතසික 51 රූප 28. ලෝභ වර්ජිත චෛතසික 51 කිව්වේ ලෝභය සමුදය සත්‍යයි. තෘෂ්ණාවනේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන ඵලය හදන හේතුව ලෝභය සමුදය සත්‍ය. ඒ නිසා ලෝභය ඇර ඉතිරි චෛතසික 51 තමයි දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙන්නේ. ඊළඟ රූප සියල්ලම දුක්ඛ සත්‍යයට රූප 28ම රූප සියල්ලම දුකට තමයි ඇති. ලෞකික සිත් 81 ලෝභ වර්ජිත චෛතසික 51 රූප 28. දැන් අපි කතා කරන්නේ ඉන්නේ ඇයි ලෝකෝත්තර සිත් දුක්ඛ සත්‍යයට සංග්‍රහ නොවෙන්නේ කියලා. දැන් මොකද ලෝකෝත්තර සිත් 8 ලෝකෝත්තර සිත් 8 බැලුවත් අනිත්‍ය ලක්ෂණය තියෙනවා. දුක්ඛ ලක්ෂණය තියෙනවා. අනාත්ම ලක්ෂණය තියෙනවා. ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා. ත්‍රිලක්ෂණයට ගොදුරු වෙද්දී දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙන්නේ නැහැ. ත්‍රිලක්ෂණයට ගොදුරු වෙද්දී දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙන්නේ නැහැ. ඒ මේකයි. දැන් කාමාවචර සිත් වල අකුසල් සිත් 12ක් තියෙනවානේ. කුසල් සිත් මහා කුසල් සිත් 8යි. එතකොට කාමාවචර සිත් අකුසල් සිත් 12න් කරන්නේ අපාය උපතක් හදලා දෙන එක. මේ බලමු අපි මේ දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන සිත් ගැන මේ කතා කරන්නේ. දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන සිත්
ඒතර අකුසල් සිත් 12න් කරන්නේ අපාය උපතක් හදලා දෙන එක. මහා කුසල් සිත් 8න් කරන්නේ ඒත් උපතක් හදලා දෙන එක. නිවන් දකින්න එක නෙවෙයි උපතක් හදලා දෙන එක. කාම සුගතියේ. ඒතර කොහේ ඉපදුනත් පංචස්කන්ධයක් හෝ පංචස්කන්ධයෙන් ඒකදේශයක් ලැබෙන්නේ. පංචස්කන්ධයක් හෝ පංචස්කන්ධයෙන් ඒකදේශයක් ලැබෙනවා කියන්නේ දුක ලැබෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හකුළු වල දුක කියන්න තියෙන්නේ දුක කියන ධර්මයේ හකුළු වල කිව්වොත් කියන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. පංච උපාදානස්කන්ධය කියලා. එතකොට අපිට අකුසාසිත 12 ඉපදීමෙන් වෙන්නේ පංචස්කන්ධයක් හදලා දෙනවා. කුසාසිත 8 මහා කුසාසිත 8 ඉපදීමෙන් කරන්නේ පංචස්කන්ධයක් හදලා දෙනවා. කියන්නේ දුක හදලා දෙනවානේ. පංචස්කන්ධයක් හදලා දෙනවා කියන්නේ දෙව්ලෝ හෝ මනුලෝ පංචස්කන්ධයක් හදලා දෙනවා. මහා කුසාසිත 8න්. එතකොට මේවා ඒ නිසා පැහැදිලිවම කුසල් වුණා මේ දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙන්නේ. ඊළඟට රූපාවචර කුසල්සිත පහයිනේ නේ. රූපාවචර කුසල් පහයි විපාක පහයි ක්‍රියා පහයිනේ. කුසල් පහයි රූපාවචර කුසල්සිත වලින් කරන්නේ ඒත් උපතක් හදලා දෙන එක රූප බ්‍රහ්ම ලෝකේ. පංචස්කන්ධයක් හදලා දෙන එක. හෝ පංචස්කන්ධෙන් ඒකදේශයක් හදලා දෙන එක. කියන්නේ දුක හදලා දෙන එකනේ කරන්නේ රූපාවචර කුසල්සිත වලින්. ඒ නිසා දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙනවා. අරූපාවචර සිත් කුසල් සිත් බැලුවොත් අපි මේ කුසල් මේ ජවන් සිත් විතරයි කතා කරන්නේ මෙතන. අරූපාවචර කුසල් සිත් හතරයිනේ. ඒතර කුසල් හතරයි විපාක හතරයි ක්‍රියා හතරයි තියෙනවා. ඒ ඔක්කොගෙම මේ ලක්ෂණය තමයි තියෙන්නේ. මෙතන අර මේ කර්ම සිත් ගැන විතරක් කතා කරනවා අපි. අරූපාවචර කුසල් සිත් හතරෙමුත් කරන්නේ ඉතින් උපතක් හදලා දෙනවා අරූප භවයේ. උපතක් හදලා දෙනවා කියන්නේ එහි ස්කන්ධ හතරක් හදලා දෙනවා. ස්කන්ධ හතරක් හදලා දෙනවා කියන්නේ එකක් හදලා දුන්නා දුකම තමයි. කියන්නේ දුක තමයි නිෂ්පන්න කරන්නේ. මේ කාමවචර වේවා රූපාවචර වේවා අරූපාවචර වේවා ධර්ම දුක තමයි සසරට ප්‍රසව කරන්නේ. ඒක නිසා ඒවා දුක්ඛ සත්‍යයට තමයි වැටෙන්නේ. දැන් ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් වල මාර්ග සිත් ගත්තොත් අපි මේ අකුසල් කුසල් සිත් ටික විතරක් කරන් මෙතන කතා කරන්නේ. සිත් සියල්ල කතා කරන්න ඕන. ලෝකෝත්තර කුසල් සිත් හතර බැලුවොත් ඒ කියන්නේ මාර්ග සිත් හතර ගත්තොත් ඒ සිතුත් අනිත්‍යයි තමයි දුකයි තමයි අනාත්ම තමයි. ලෝකෝත්තර සිත් කියලා මේ ස්ථාවර පවතිනව නෙවෙයි ඇති වෙලා නැති වෙලා යනවා චිත්තක්ෂණේ. ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍ය ලක්ෂණේ තියෙනවා. ඊළඟට ලෝකෝත්තර සිතුත් මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩා විඳිනවනම් පීඩා විඳිනවා ඒ නිසා දුක්ඛ ලක්ෂණේ දරනවා. නමුත් තම වශයෙන් පවත්වන්න බෑ අනාත්ම ලක්ෂණේ දරනවා. නමුත් මේ සිත් උපත් හදන ඒවා නෙමෙයි. දුක හදන ඒවා නෙමෙයි. ලෝකෝත්තර සිත් දුක නසන ධර්ම. ඒකයි දුක්ඛ සත්‍ය සංග්‍රහණය වෙන්නේ. ලෝකෝත්තර දැන් මාර්ගසිත හතරෙන් කරන්නේ දැන් බලන්න සෝවාන් මාර්ගසිත. අපායේ පංචස්කන්ධ හදන එක සදාටම නවත්තනවා. අපායේ දුක සම්පූර්ණයෙන් විනාශ කරනවා, නැති කරනවා. දුක්ඛ සත්‍ය සංග්‍රහ කරන්න බෑ ඒ නිසා. ඊළඟට සෝවාන් සකෘදාගාමි මාර්ගසිත ලැබෙනකොට කාම ලෝකයේ එක වතාවකට වඩා උපදින්න පුළුවන් ශක්තිය ඒ දුක නැති කරනවා. නැත්තටම නැති කරනවා. අනාගාමි මාර්ගසිත උපදිනකොට කාම භවයේ කොහෙවත් උපදින්න තියෙන කාම භවයේ විඳින්න තියෙන දුක නැත්තට නැති කරලා දෙනවා. අරහත් මාර්ගසිත උපදිනකොට තුන් භවයේම ඉපදිලා විඳින්න තියෙන දුක නැත්තටම නැති කරලා දෙනවා. සැපේ උදා කරලා දෙනවා. ඒ නිසා ලෝකෝත්තර සිත් දුක්ඛ සත්‍ය සංග්‍රහ කරන්න බෑ. ලෝකෝත්තර සිත් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව ඒ ලක්ෂණ දරුවට මේ ලෝකෝත්තර සිත් වලින් අනාගතයේ දුක නිෂ්පන්න කරන්නේ. ඒ කියන්නේ දුක නසන, ඉපදීම නසන, පංචස්කන්ධ හැදීම නසන සිත්නේ. පංචස්කන්ධ කියන්නේ දුකනේ. එතකොට දුක නැති කරන සිත්නේ. ලෝකෝත්තර සිත්. ඒ නිසා ලෝකෝත්තර සිත් 8 දුක්ඛ සත්‍යයට වැටෙන්නේ නැහැ. දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන්නේ ලෞකික සිත් 81 විතරයි. ඒ කියන්නේ කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12. සිත් 81. ඒ උතන ලෞකික සිත්. ඒතර ලෞකික සිත් 81ම දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙන්නේ.
අපි මේ චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් උදුරලා පෙන්නනවා. ඊළඟට ලෝභ වර්ජිත චෛතසික 51 දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන්නේ. රූප 28ම දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන්නේ. අපි ඊළඟ දේශනාවේදී කතා කරනවා ඉතිරි සත්‍ය ගැන. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඵලයක්. ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. දුක්ඛ සත්‍ය කියන්නේ. සමුදය සත්‍ය කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. හේතුව. හේතුව ලෝභය. ලෝභය කියන හේතුවෙන් තණ්හාව නිසානේ දුක ලැබෙන්නේ. තණ්හාව කරන කොටගෙන තණ්හාව ප්‍රත්‍ය කරගෙන තමයි දුක නිෂ්පන්න වෙන්නේ. දැන් දුක කියන්නේ පංචස්කන්ධයනේ පංච උපාදානස්කන්ධයනේ. ඒකට අපිට පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ දැන් ලැබිලා තියෙනවා ආයෙත් ලැබෙනවනේ. ආයෙමත් ලැබෙන්නේ මේ පංචස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අප්‍රහීන නිසා. අපි ආසයි කැමති පංචස්කන්ධයට කැමති නිසා ආස නිසා ආසාව දුරු නොකොට වාසය කිරීම නිසා ඉතින් ආයකක් ලැබෙනවා. ඇසට කැමති නිසා ඇසක් ලැබෙනවා. කනට කැමති නිසා කනක් ලැබෙනවා. ඒ වගේ අපිට මේ ස්කන්ධ ධාතු ආයතන මේවට කැමති නිසා ලැබෙනවා. ආස නිසා ලැබෙනවා. ආස නැත්නම් ලැබෙන්නේ අපි තණ්හා කරනවා. ඒ නිසා අපිට ආයෙම පංචස්කන්ධය ලැබුණා. සසරට දුක තමයි කියනවා ප්‍රසව කරේ නිවනින් ඈත් වෙලා ගියා. අපි නිවනින් ඈත් වෙලා ගියා. එතකොට නිවනට ලං වෙන ලස්සන දේශනාවක් මේ මහාත්‍යපතුපුම් සූත්‍රය. නිවන් දකින්න වැඩපිළිවෙල ලස්සනට දේශනා කරනවා. සියුම්ම දේශනා කරනවා. ඉතින් මේ දේශනාව අපි දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. අපිට පුළුවන් හැටියට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේනේ මේක දේශනා කරන්නේ ලෝකේ මහා ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේ. අපිට හැකි ආකාරයෙන් අපි මේ සූත්‍රය සාකච්ඡා කරනවා. දේශනා පාළිය, අට කතාව, ටීකා සහ රේණුකාණී සම්වහන්සේගේ චතුරාර්ය සත්‍ය පොත ආදී පොත් ආශ්‍රය නිස්ත්‍රය කරගෙන තමයි විස්තර වශයෙන් මේ දේශනාව සාකච්ඡා කරන්න උත්සාහවත් වෙන්නේ.